මේ නුරලි ගිලන ගමන් දැකපු පළවෙනි සහ විශේෂම දන්සල මම හිතන්නේ වීඩියෝක් ගන්නවා. මොකද පළවෙනි පාට දැක්කේ වැඩි. හරිම ලස්සනයි වැඩි. හරවන් ආවේ අපි. කියලා. මේ තියෙන දන්සල. සුරතල් සතුන් සඳහා කෑම එකක් රැගෙන යන. ප්‍රථම වරට පවත්වනු ලබන සුරතල් සතුන් සඳහා වන දන්සල 12:30ට. කියන්නේ මම නතර කරේ අපේ ගෙදර ඉන්නවනේ තුන්දෙනෙක් කොල්පටව තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනා මතක් කළා තමයි දැකලා ටක් ගාලා නතර කරේ. මම හිතන්නේ මේ හොඳ ආදර්ශයක් ලංකාවේ දන්සල් මා ජීවිතේ පළවෙනි පාරට දැක්කේ මේක. දන්සල් සංස්කෘතියට හොඳ ආදර්ශ බල මොනවද තියෙන කියලා. බලමු. මොනවද මල්ලේ තියෙන්නේ? ඔයගොල්ලෝ මේ ඇත්තටම හිතුනේ මේක කරන්න මම මේ සීට් මිස්. ගොඩක්. මොකද ඉස්කෝලේ වගේ? ගංගසිරිපුර මේ ගම්පලද කොහෙද තියෙන්නේ? good luck පුතේ නියමයි ඈ. ආගේ අදහස ටීම් එක මාර පට්ට සරලයි කතාව. එහෙනම් අපිට දෙනවද? දෙන්න මහත්මයාත් මොනවද කියන්නේ මේ ගැන? මොකද කියන්නේ? අතරම දැන් අද පාසල් දරුවෙකුට මේම අදහසක් ඇති වුණා කියන්නෙම නිලත් ඒක ලොකුම මාරයිනේ. මාරයි. ඒක අපි දැක්කා දැන් මේ අපි මේ අතම ගානක් ආවනේ. ඒ ආපු ගමනේ අපි දැක්කම සුවිශේෂම දන්සල් තමයි මේක. අනිවාර්යෙන් කතා දෙක නැහැ ඒක. පුංචි දරුවන්ටත් මේක පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම මං කිව්වාගේ මොකද අපි මේ දන්සලේ නැවැත්තුවේ මේ හින්දා ආයෙත් පෙන්නනවා ලෝකෙටම පෙන්නනවා අනිවාර්යෙන් මගේ 60000ක් ඉන්නවා 60000න් මං හිතනවා මේක 60000 නේ ලක්ෂ ගණනක් බලයි ෂුවර් එකටම මේක සෑහෙන ලොකු දෙයක්. මොකද හේතුව කවුරුත් කරන්නේ නැහැ මේක. කවුරුත්ම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුරදසුන් සඳහා දන්සලක් කියන එක හරි අමුතු දෙයක්. හැබැයි ඒක ලස්සනට වැඩේ කරලා දිනවා. පුතාට ගංගසිරිපුර ඉස්කෝලේ මොකද පුතාගේ නම? දහම් නෙත්සර ගංගසිරිපුර ඉස්කෝලේ ඔන්න ගම්පල ඉන්න මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්. අපි බලාපොරොත්තු වෙනවා රටේ මෙන්න මේ වගේ දේවල් ඇති වුණොත් තමයි රටක් දියුණු වෙන්නේ. මම හිතනවා ඒක තමයි වෙන්න ඕනේ දේ. ඉතින් අද ගමනේ අපිට හම්බුණු හොඳම දේ මේක තමයි. වෙසක් පොයේට මම දුටු අපි දුටු හොඳම දේ මේක තමයි. පුළුවන් නම් මේක ෂෙයා කරන්න ඕගොල්ලෝ හැමෝම. ඒක කියලා ගන්න. මේ තියෙන්නේ මේ මේගොල්ලෝ සත්තුන්ට උනත් ලස්සනට බෙදලා කරලා වෙන් කළා අපි කැම තුනක් සංගසයට කැම තුනක් ඕනේනේ. ගෙදර 3 දෙනෙක් ඉන්නවා යාළුවෝ. බව් පැටව 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාට සෑහෙන වටිනාකමක් තියෙන වැඩක්. සුරතල් සතුන් සඳහා වන දන්සල්. මේ තියෙන ගම්පල අටභාගයට එන අතරේ තමයි තියෙන ගම්පල ටවුන් ඉඳලා පොඩි දුරක් උඩට එද්දි අද තව දැන් ඉවරයි මේක ඇත්තටම. කොණ්ඩ බජාය ෂක්. කො දන්සල් කෑම. දන්සල් කෑම. කොනිට එක්කෙනා. කොනිට එක්කෙනා